හයි ගයිස්, කොහොමද ඉතින් ඔයාලට ගොඩක් අය ටෙමෝ එකේ තියෙන අප්ඩේට් ගැන දන්නේ නැහැ. සහ මේකේ තියෙන ඩිස්කවුන්ට් එක ගැන ගොඩක් අය දන්නේ නැහැ. මොකද ටෙමෝ කියන්නේ අලුතින් ආපු දෙයක්නේ. මුලින්ම මම මේකේ තියෙන ඩිස්කවුන්ට් එකක් ගැන ඔයාලට කියා දෙන්නම්. ඔයාලා දැන් බලනවා ඇති මම මොකටද මේ Facebook එකට යන්නේ කියලා. මේ මම කරන විදිහට ඔයාලත් කරන්නකෝ. මුලින්ම Facebook එකට ගිහිල්ලා සර්ච් බාර් එකේ ටෙමෝ කියලා සර්ච් කරන්න. ඊට පස්සේ ඔය ටෙමෝ වලින් ඇඩ් දාලා තියෙනවනේ ඒ එකක් ක්ලික් කරන්න. අන්න එතකොට මෙන්න මේ වගේ වාසනා චක්‍රයක් කරකවන්න එනවා. මේක පළවෙනි පාට කරකවපු ගමන්ම එන්නේ නැහැ ඩිස්කවුන්ට්. ඔයාලා සෙකන්ඩ් chance එකක් ගන්න. ඒ කියන්නේ one more chance කියලා ආවට පස්සේ තව පාරක් කරකවන්න. එතකොට එනවා මේකේ 15% ඩිස්කවුන්ට් 20% ඩිස්කවුන්ට් අන්නේ වගේ වෙනවා. ඊට පස්සේ ඔයාලට තියෙන මේ ඒකෙන් ටෙමෝ ඇප් එකට යන්න. මේක ගොඩක් දුරට හොඳයි ඇප් එක ඒවල ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඊට පස්සේ ටෙමෝ ඇප් එකට ගියාට පස්සේ ටෙමෝ ඇප් එකේ උඩ ඩිස්කවුන්ට් අඩු වෙලා තියෙනවා. ඔයාලට තියෙන එතනින් අයිටම් එකක් තෝරගෙන ඒක ප්ලේස් කරන්න විතරයි. දෙවෙනි ටිප් එක තමයි ඔය ගොඩක් අය කියනවනේ ටෙමෝ එකේ බඩු ක්වොලිටි නැහැ, කියපු එක නෙමෙයි ආවේ, තියෙන රූපෙදී නෙමෙයි ආවේ, අන්න ඒ වගේව කියනවනේ. ඔයාලා අයිටම් එකක් තෝර ගන්නකොට අනිවාර්යයෙන්ම රිවිව් චෙක් කරන්න. ඒ කියන්නේ ශ්‍රී ලංකාවේ අය දාපු රිවිව් චෙක් කරන්න මෙපා. මොකද හැම කෙනෙක්ම කියලා තියෙන්නේ හොඳ ප්‍රොඩක්ට් එකක්, හොඳ අයිටම් එකක් අන්න එහෙමනේ කියලා තියෙන්නේ. ඔයාලා ගිහින් පිටරට අයගේ වීඩියෝස්, ෆොටෝස් චෙක් කරලා බලන්න. යාලා හොඳට එක්ස්ප්ලেইন කරලා තියෙනවා. තව ඒ දාලා තියෙන ෆොටෝස් හොඳට zoom කරලා එහෙම බලන්න. තව ගොඩක් අය අහලා තිබුණා ටෙමෝ වල cash on delivery තියෙනවද කියලා. ගොඩක් දුරට පිටරටින් අපිට බඩු වෙනකොට කියන AliExpress, Alibaba ඒ වගේ cash on delivery නැහැනේ. ටෙමෝ එකෙත් ඒ වගේ තමයි. cash on delivery නැහැ. නමුත් free shipping තියෙනවා. ඔයාලා දැන් මෙතනින් ඕමනා item ටික තෝරලා add to cart කියන එකට දාගන්න ඕනේ. add to cart කියන එකට දාවට පස්සේ තමයි 2900 ගානට වැඩි නම් විතර වලට ඕඩර් එක දාන්නත් පුළුවන්. මේක හැබැයි AliExpress එක වගේ 100 ගණන් වල 200 ගණන් වල ගේ චූටි අයිටම් විතරක් ලංකාවට ගෙන්න ගන්න බෑ. මේක කියන ගානට වඩා වැඩි වෙන්න ඕනේ. එතකොට තමයි යාලා ඕඩර් එක shipping කරන්නේ. තව එකක් තමයි ඔයාලා මේකට දැන් card details add කරනවනේ. card details එක add කරලා payment එක කරාට පස්සේ අනිවාර්යෙන්ම ඔයාලගේ card details එතනින් අයින් කරන්න. නැත්නම් මේ වගේ ඕඩර්ස් හැම වෙලාවෙම දාන කෙනෙක් නම් ඔයාලට ඒකට වෙනමම කාඩ් එකක් පාවිච්චි කරන්න. එතකොට ඔයාලට බයක් නැහැ. නැත්නම් කාඩ් එකේ තියෙන සල්ලි සමහර වෙලාවට අඩු වෙනවා. කියන්නේ කියන ගානට වඩා වැඩියෙන් කපාවන. මෙහෙම ප්‍රශ්නක් තියෙනවා මේ ටෙමෝ එකේ. ඒක නිසා වෙනමම කාඩ් එකක් පාවිච්චි කරන්න. අදට මෙච්චරයි. මගේ වීඩියෝ එක හොඳයි නම් මාව subscribe කරගෙන යන්න. bye.